ආයුබෝවන්. මගේ නම ප්‍රබෝධය නාරායන. අපේ සුදීර ෆර්නෑන්ඩු ඇවිල්ලා ඉන්නවා. ඉතින් සියලු දෙනාම ඉතාම ආදරෙන් පිළිගන්නවා අපේ ප්‍රබෝධ නාරායන පොඩ්කාස්ට් එකට. සුදීර අපි සෑහෙන කාලෙකින් පොඩ්කාස්ට් කරන්න හිටියා. විවිධ ප්‍රශ්න ඔයාට තමයි ගොඩක් වෙලාව ප්‍රශ්න උනේ සුදීර නා රෙඩි වෙලා හිටියා. ඉතින් විශේෂයෙන්ම දැන් මේ පොඩ්කාස්ට් එකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි මේ අපේ ශ්‍රී ලංකන් මීඩියා සබ්ජෙක්ට් එක සුදීර. ඒකේ මාස්ටර්ස් එකේ ඇගීමක් තියෙනවා. ඉතින් ඒ ඇගීමට අපිට නියමිත වෙලා තියෙනවා මේ සමාජ ප්‍රශ්නයක් ගැන කතා කරන්න. ඉතින් මම හිතුවා සමාජ ප්‍රශ්න කතා කරන්න ඉතින් හොඳම ට්‍රෙන්ඩ් එකනේ මේ දවස්වල පොඩ්කාස්ට් එක. පොඩ්කාස්ට් එක ඒක අපි වැඩක් කරමු හිටියේ. ඉතින් ඒක නිසා සහ අපි පොඩ්කාස්ට් කියන එක අපි කැම්පස් එකේ ඒ කාලේ ඉඳලම කරගෙන ආවා. ඒ කාලේ මේ ඇකඩමියානෝ ඉඳලා ඊට පස්සේ ඒක අර පරිවර්තනය වෙලා ඉතින් එහෙම කරගෙන ආවා. ඉතින් ඒකේ තවත් එපිසෝඩ් එකක් විදිහට තමයි අද අපි මේක කරන්නේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අපේ ඇගීමටත් සම්බන්ධව ඇයි අපි රට යන්නේ? ඇයි කියන එක තමයි අද අපි ප්‍රශ්නේ කතා කරන්න යන්නේ. ඉතින් මේක අපි බොහොම අර මේ නේද ෆ්‍රී යන්නේ කියන්නේ පොඩි දේවල් ටිකක් තියෙනවා කවර් අප් කරගන්න අපි මේට කතා කරගෙන ඉතින් ඒ අතරේ IELTS ගැනත් අපි කතා කරමු. IELTS ගැන කතා කරන්නත් පුළුවන් හින්දා මේ ප්‍රශ්න අපි සම්බන්ධන හින්දා අපි අන්තිමටම ට්‍රැවල් ඉත්තයකටයි වාටයි ඔබගේ IELTS කතා කරා එක්සෑම් එක ගැන ඕවරෝල් මොකද්ද වෙන්නේ කියලා. ඔව් සහ විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔයාලට පුළුවන් මේ ට්‍රැවල් ඉත්තයව channel එකටත් subscribe කරන්න. අතරම සුදීර content creator කෙනෙක්. සුදීර පොඩ්ඩක් කියන්න ඔයාගේ විස්තර ගැන. ට්‍රැවල් ඉත්ත channel එක අතර මමයි මගේ යාළුවා මාලකයි පටන් ගත්තේ. ඊට පස්සේ මාලක ස්ටඩීස් වලට මේ අපි කතා කරන ප්‍රශ්නෙට මේ ලංකාවේ ඉඳි ගිහිල්ලා UK ගියේ ඉඳලා අපි එහෙන් content දාන්න පටන් ගත්තා. ඒකත් තමයි channel එක පොඩ්ඩක් කප් වෙලා අතර මේ content වලට වඩා. ඒකයි අපි IELTS එපිසෝඩ් එකත් කලින් කරේ මේ පොඩ්කාස්ට් එකේම ගොඩක් කට්ටිය ඇහුවා IELTS එක්සෑම් එක ගැන ප්‍රශ්න ඇහුවා. ඉතින් IELTS ගැන කතා කරන හොඳම පුද්ගලයා ප්‍රබෝධ නාරායන අපි ඒ දැන් අපේ සුදියත් එක්ක කර එපිසෝඩ් එකෙන් මම හිතන්නේ කීප දෙනෙක් කන්තිලා කතා කරලා තිබුණේ කතා කරා. ඉතින් ඒකට අපි ට්‍රැවල් ඉත්තවට බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ අතරම ඉතාම හොඳ channel එකක් ලංකාවේ ජනප්‍රිය channel එකක් subscribe කරලා බලන්න. අනිවාර්යෙන් subscribe කරන්න. ලංකාවේ travel content දැන් නම් UK වල ගොඩක් කරනවා. මේ මාසේ ඊළඟ මාසේ ටිකක් අලුත් වැඩ ටිකක් කරනවා කොහොමද ප්ලෑන් කරලා තියෙනවා. ඔව් ඒ නිසා යාලගේ social media like කරලා තියාගන්න. ඉතින් සුදියා අද අපි ඇයි අපි රට යන්නේ කියන ටොපික් එකේ ඉන්නේ. ඇයි අපි රට යන්නේ? දැන් ඇත්තටම අපේ බොහෝම ළඟ මිත්‍රයෝ මේ ලංකාවේ ඉන්නවා. අපි දෙන්නත් ආශ්‍රය කරපු ළඟ close up චමිදු මොනසිංහ හරිත වික්‍රමසිංහ අපේ මාලක ජයවර්ධන මාලක දැන් අපි channel එකත් හින්දා ගොඩක් මේ ගැන කතා වෙනවා. ඉතින් දැන් මටත් රට යන idea එකක් තිබ්බා කලින්. දැනට නෑ ඒක. සුදී IELTS course එක කරලා ඉන්නේ. process එකට බහැලා හිටියේ. කම්මැලි කමියද මොකක් හරි ඉඳලා අතහැරිය වැඩි. මේ අපි රට යන්නේ අතරම නිකන් මේ පොඩක් අර ලයිෆ් එක පොඩ්ඩක් ඊට වඩා හොඳ කර ගන්න idea එක ගැන අපිට විශේෂයෙන් තරුණ විදිහට මේකේ ගන්න බැරි දේවල් අපි ඊට වඩා හොඳ සිස්ටම් එකකින් රටකට ගියොත් අපිට හම්බෙනවා කියන එකෙන් ආර්ථික වශයෙන් ආර්ථික වශයෙන් එහෙනම් අපිට මේ කරන්න බැරි දේවල් ලංකාවෙන් එළියට කරන්න පුළුවන් වෙයි. ඊට වඩා හොඳ ලයිෆ් එකක් තියෙයි. දැන් ඉතින් ඔය ආර්ථික කාරණාව තමයි අනිවාර්යයෙන් මේ ප්‍රධාන වෙන්නේ. දැන් අපි ඔය චමියගෙන් එහෙම આવොත් කියනවානේ quality of life කියන එක. අනිවාර්යයෙන් එතන තියෙනවා. ඉතින් ඔය නිසා තමයි ගොඩක් රටෙන් සහ සමහර අය දැන් ඔය අතරේ සුදියා මේ දැන් සමහර අය ඉන්නවා මේ අර ආර්ථික කාරණාට වඩා තමන්ගේ ඉලක්කය මෙහි සම්පූර්ණ කරගන්න බැරි. දැන් සමහර ඩිග්‍රීස් තියෙනවා මෙහි කරන්න බෑ. මෙහි කරන්නේ නැහැ. මාස්ටර්ස් ඩිග්‍රීස් කරන්න අමාරුයි. ඒතකොට ඒක නිසා එයාලා රට ගිහිල්ලා අර PR එකේ නැත්නම් පදිංචි වෙන්න උවමනාවක් නැහැ. එයාලා අපව ලංකාවට එනවා මේ එඩියුකේෂන් වල වගේ දෙයකට. ඒ වගේ දේවල් තමයි ගොඩක් තියෙන්නේ. නමුත් අර මේක ගත්තොත් 90%ක් 95% සුදී තියෙන්නෙම අධ්‍යාපනය කියන කර අවංකවම කිව්වොත් පොඩි නිකන් නේ පොඩි බ්‍රිජ් එකක් හදාගෙන තියෙන්නේ. ගොඩක් අට ඉතින් PR එක සහ මේ සෙටල් වෙන එක තමයි අතරම මේ ගිහිල්ලා මේන්ලි තියෙන්නේ බලන්න. දැන් ඔය රට යනවා කියන එක ගත්තාම සුදියා දැන් ඔය ඉස්සර මේක ඇත්තට කොමන් නැහැ.
ඉස්සර ගත්තම කියන අධ්‍යාපනයට රට යනවා කියන එක එහෙම කියන්නේ තිබුණා නැත්නම් නැත්නම් මාතෘකාවකට කතා වුණා අඩුයි. ඔව් අර ට්‍රෙන්ඩ් එකක් විදිහට නෑ. නිකන් සමාජයේ එක තලයක්. දැන් අපිට වෛද්‍යවරු වගේ ඔන්න එයාලා යනවා එහෙම ෆෝඩ් කරන්න පුළුවන් කට්ටිය තමයි ගොඩක් ගියේ. afford කරන්න පුළුවන් කට්ටිය තමයි ගොඩක් ගියේ. නමුත් දැන් අපි වර්තමාන මේ තත්ත්වය ගත්තාම මේ අර ඇතරම හැමෝම වගේ. ඔව් දැන් අපි ගත්තොත් ෆ්‍රෙන්ඩ්ස් ගෲප් එකක් ගත්තොත් අපි සෙට් එකකට 5-6 දෙනෙක්ගෙන් දෙන්නෙක්වත් අඩුම තරමේ රටේ ඉන්නවා. ලංකාවේ එළියේ අඩුම තරමේ රටේ ඉන්නවා. ඉතින් අපේ අර එළිය ඩයස්පෝරාවක් ඉතින් හැදෙනවා. සහ ඊළඟ කාරණේ තමයි දැන් සුදී මේ දැන් ඔයාගේ සර්කල් එක ගත්තොත්. මගේ සර්කල් එකේ ගොඩාක් ඉතින් කොහොමත් IELTS කරන කට්ටිය එහෙම යන්නේ. ඔයාගේ සර්කල් එක ගත්තොත් එහෙම මේ දැන් සමහරු කැමති ලංකාවේ ඉන්න, සමහරු කැමති රටේ යන්න. මොකද්ද මේ දවස්වල තියෙන සිටුේෂන් එක? ඔව් දැන් කලින් කතා කරලා දැන් මාළකයමයි කතා කරලා තියෙන දවස්වල දැන් අපිට වොලන්ටියර් ප්‍රෝග්‍රෑම් එක ගිහිල්ලා නේ ලංකාවෙන් එළිය පෝලන්ඩ් ගිහිල්ලා කියන්නේ අර දැන් යුරෝප් යන්න ඕනේ වගේ එහෙම සීන් එකක් තිබ්බා. දැනටත් ඉතින් ඔපචුනිටිස් තමයි ගොඩක් වුණේ කට්ටියගෙන්. දැන් අපි චාමියාගේ සීන් එක කතා කරත් ලංකාවෙන් එළියේ මේ සබ්ජෙක්ට් එකට තියෙන ඔපචුනිටිස් වැඩි. ලොකු දේවල් කරන්න පුළුවන්. චාමියා ඉන්නේ මේ වෙස්ට් ඕස්ට්‍රේලියාවල මර්ඩොක් නේ මර්ඩොක් යුනිවර්සිටි එක. එතකොට මේ එහෙම වැඩ කරන්න පුළුවන් ඒ ටෙක්නොලොජි එක වෙනස්. විශේෂයෙන් හිතන විදිය වෙනස්. අලුත් විදිහකට හිතන්නේ. ඉතින් අර ඒ වගේ ඒවා තමයි කට්ටිය අර විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ. අනිත් ඉතින් ලංකාවේ ගත්තොත් මේන්ලි වාහන කතන්දරය ගත්තොත් මම නම් අදාළ සබ්ජෙක්ට් එක නෙමෙයි. ඒකට දැන් හැමෝම කැමති දිවාරය ගන්න එක තියෙනවා. ඒ වගේ දෙයක් අපි ගත්තොත් අපි දකිනවා අපේ යාළු එළියට ගිය ගමන් ටක් ගාලා වාහනයක් ගන්න දෙකෙන් වාහනයක් ගන්න. මොකද ඒක අර ආර්ථිකය ඇතුලේ ඒක හොල්ඩ් කරන්න පුළුවන්. මොකද ඒක ලයිෆ් එකේ කෑල්ලක් විදිහට ඒක තියෙන්න ඕන විදිහට හදලා තියෙනවා. මෙහෙ එක වෙනස්. ඒ වගේ දේවල් අර ගන්න පුළුවන් එළියට ගිහිල්ලා. මම ගොඩක් ෆෝකස් එක කට්ටියගේ සහ දැන් ඊළඟ කාරණේ තමයි දැන් ගොඩක් වෙලාවට මම දැන් මේ අපි පටන් ගන්න කල්ලුත් මම සුදිරේක මම කෙනෙක්ගෙන් අහුවා මේ ළඟදී මේ ඔයාට සාමාන්‍ය ලංකාවේ ජීවත් වෙන්න කොච්චර මුදලක් ඕනද කියලා. ගණන් හදලා බලුවම එයා කිව්වේ දැන් අර එයා හිතන ඩ්‍රීම් ලයිෆ් එක ගෙවන්න $500,000වත් ඕනේ කියලා. ලක්ෂ 5ක්වත් ඕනේ කියලා. ඉතින් අර මම හිතන ලක්ෂ 5ක් පඩි දෙන රස්සා හරි අඩුයි. පඩියක් ගන්න අමාරුයි. පඩියක් ගන්න හරි අමාරුයි. හැබැයි තියෙනවා නැත්තේ නෑ. තියෙනවා. අර ඉතින් අර කොමන් නෑ ඒක. ඉතින් අර ඒ වගේ ඩ්‍රීම් එක ඇචීව් කරන්න ඉතින් ගොඩක් තරුණ කට්ටිය යන්න පෙළඹෙනවා. සහ අපිට මං හිතන්නේ සුදිය දැන් මේ දවස්වල අපි කලිනුත් කතා කරා අපි කන ගමන් අර ඩ්‍රීම් එකක් විකුණලා තියෙනවානේ. ටියුෂන් ගත්තාම ලෑන්ඩ් ක්‍රූස් එක ගන්න ඕනේ. 25 මේ ටික කරන්න ඕනේ කියලා එහෙම පොඩි ඩ්‍රීම් එකක් අපිට විකුණලා තියෙනවා. සහ දැන් අපි මම අර කලින් කිව්වා අපි කතා කරා ඔෆ් ද කැමරා අර දැන් අපිට ඉලක්ක හදලා දෙනවනේ. හරිද රයිට් මේ වෙනකොට ටයිම් ලයින් එක මෙහෙම වෙන්න ඕනේ. 6 figure salary එකක් තියෙන්න ඕනේ. private jet තියෙන්න ඕනේ. ඒ වගේ අර මේ සමහරට unrealistic දේවල් අපිට හදලා දෙනවා අපි හිතන්නේ නැතුව. ඉතින් ඔය දේවල් කරගන්න අර ප්‍රධානම දේ තමයි අර මූල්‍ය ශක්තිය කියන එක. අනිත් එක ට්‍රෙන්ඩ් එකක් කරන දේ මම හිතුවා දැන් අපි ගත්තොත් එහෙම දැන් සෝෂල් මීඩියා එක ඇතුලේ travel with channel එක පැත්තෙන් මම කතා කරාම අපි අර ගොඩාක් කන්ටෙන්ට් තියෙනවානේ දැන් අපි ගියා. කියලා අපි දැක්කනේ දැන් අපේ යාළුවෙක් ගුණත් සමහරකට අපි ළඟ යාළුවෙක් වෙන්න පුළුවන්. ඉස්කෝලේ යාළුවෙක් වෙන්න පුළුවන් කලින්. රට ගිහලා මොකක් හරි කන්ටෙන්ට් එකක් අපි දකින්නවනේ මිනිහා මොනවද කරන්නේ කියලා. ගොඩාක් කට්ටිය කන්ටෙන්ට් දානවනේ. ඒකට දැන් මේක අර එන කොමන් වෙලා තියෙන කට්ටිය දැකලා මෙහෙම ඔප්ෂන් එකක් තියෙනවා මිනිස්සුන්ට වගේ. අපි මෙහෙම මොනවද කරන්නේ? ඔය එකක් පෙන්ලා තියෙනවා සෝෂල් මීඩියා එකත් එක්ක වගේ. කන්ටෙන්ට් කරේ හොඳ හොරාරක එක නෙමෙයි. يعني කන්ටෙන්ට් ගොඩාක් තියෙනවා බලන්න. කපල් ව්ලොග්ස් තියෙනවා. ඒ වගේ එක එක ලයිව් මාලේ කියන වීඩියෝ දාලා තිබෙනවා. සමහර කටට ගෙට වේ අපල දැන් වැඩ කරලා කන්ටෙන්ට් එකක් දාලා සෝෂල් මීඩියා එකේ කමෙන්ට් එකක් හරි නිවුස් එකක් හරි එන එක. එහේ ප්‍රොෆෙෂනල් කෙනෙක් කට්ටිය ජීවත් වෙන්නේ ඇත්ත. ඒ වගේ අර මම සෝෂල් මීඩියා එකේ දැක්ක තමයි ගොඩාක් කන්ටෙන්ට් තියෙනවා අපිට. තියෙනවා. හැම රටකම වගේ අපි ජර්මනි ඕන රටක අපිට ඉන්නවා. ඒක අර අලුත් ජීවිතයක් වගේ එකකුත් තියෙනවා. ඔය ඔප්ෂන් එකක් ඉතින් ඔප්ෂන් එකක්. රට යන්නේ මෙන්න මේකයි කියලා නේ සුදි අර එක හේතුවක් පින් පොයින්ට් කරන්න හරි අමාරුයි. එක හේතු තියෙනවා. ඉතින් අර ඒ හේතු ඔක්කොම කිරලා මැනලා එහෙම අපි ගත්තාම ආර්ථික කාරණේ කියන එක තමයි අංක එකට කතා කරන්න තියෙන්නේ. ප්‍රතිපරකේ
ඒක හිටිය වගේ ආර්ථික කාරණා තමයි අංකයකට එන්නේ. අංක එකට තියෙන්නේ. සුදිය දැන් ඕක ලංකාවේ තත්ත්වනේ. දැන් ඔයාට මං හිතන්නේ අපි කතා කරා ඉන්දියාවේ යාළුවෝ. ඔව් අනිවාර්යයෙන්. ඊට පස්සේ කවුද ටියුනීසියාවේ නේ? ටියුනීසියාව යාළුවෝ ඉන්නවා. එයාට ඉන්ටර්නැෂනල් සෑහෙන මං හිතන්නේ යාළුවෝ ගොඩක් ඉන්නවා. දැන් ඔයා එයාත් එක්ක කතා කරනවා. ඒතර ඒ රටවලත් සුදි එහෙමද මේ ට්‍රෙන්ඩ් එක ලංකාවේ විදිහමද නැත්නම් ඕක වෙනස් වෙනවා. දැන් අපි මේන් කිව්වොත් දැන් මට මේ ළඟදිත් මගේ ඉන්දියාවේ යාළුවෙක් හම්බුණා මේ දවස් කිහිපයකට කලින්. ලංකාවට ඇවිල්ලා ඉද්දි ඒතකොට දැන් මේ එයත් කතා කරේ දැන් එයා ඇවිල්ලා බේසික් පංජාබ් වල. ඒගොල්ලන්ගේ ගොඩාක්ම කියන්නේ මේ තරුණ කට්ටිය කැනඩා තමයි ඒගොල්ලන්ගේ ලොකුම ෆෝකස් එක තියෙන්නේ. කැනඩා USA තමයි ගොඩක් වෙන්නේ. කැනඩාවල ගොඩාක් කට්ටිය ඉන්නේ ඒගොල්ලන් කොහොමද? ඒතකොට ඒගොල්ලෝ කියන්නේ දැන් এডুকেෂන් එක තමයි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ගත්තාම දැන් අපිට ලොකු පරතරයක් තියෙන සමහර වෙලාවට. එතකොට අර এডুকেෂන් එකේ තියෙන කට්ටිය කවුරුක්වත් ඒගොල්ලන්ගේ ඒක ඉන්න කැමති නැහැ. මොකද ඒක ගොඩාක් මේන්ම දේ තමයි ඒගොල්ලෝ කරන මේ කියන්නේ කෘෂිකර්මාන්තය තමයි කියන්නේ මේ මොකද්ද ඇග්‍රිකල්චර් තමයි ඒගොල්ලෝ ගොඩක් කරන්නේ. එතකොට අරගොල්ලන්ගේ ලයිෆ් එකේ හැදිලා නැහැ. එහෙම දේවල් කරන්නේ. හැමෝම වගේ මේ try කරන්නේ රටුත් එළියට යන්න තමයි. සුදියා පොඩි ප්‍රශ්නයක් අහන්න දැන් ලංකාවේ අපි ගත්තාම දැන් මේ රටේ තියෙන ආර්ථික තත්ත්වෙ හින්දා එහෙමනේ. දැන් ඔයා ඉන්දියාවේ ඉන්නකොට මම දැක්ක අර කෑම affordable. ඔව් අනිවාර්යයෙන්. එතකොට ඉන්න එක affordable. එහෙම අර ජීවත් වෙන්න බැරිම ගතියක් නෑ. එතකොට එයාලගේ වෙනස් නේ අර අපේ එකට වඩා යන අරමුණ. එහෙමද නැත්නම් එයාලත් නෑ ඉන්දියාවට වඩා හොඳ තැනක් තියෙනවා කියලා එහෙම. ඔව් එහෙම දැන් හිතන්න සමහරක් වෙලාවට ඒ work culture set වෙන්න තියෙන පුළුවන්. ඒසොට දැන් මැරකම් වැඩ කරනවා වගේ වැඩ කරනවා. අරකට දැන් දේවල් ගන්න පුළුවන්. වාහනයක් උනත් ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ඒගොල්ලෝ වාහන හදනවා. ඒක ප්‍රශ්නයක් නෑ ඒගොල්ලෝ. මම හිතන්නේ දැන් අපි කතා කරමු දැන් අපි මොකක් හරි දෙයක් ලංකාවේ අචීව් කරොත් එහෙම. එතකොට අපි හිතනවා මේක ආමිට වඩා තව මොකක් හරි කෙලිය තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන්. එතකොට දැන් එහෙම ඒ මයින්ඩ්සෙට් එකේ යනවා මොකද සායගොල්ලන්ගේ අර දැන් අපිට අතට ට්‍රෙන්ඩ් එකක් තියෙනවා අනිවාර්යෙන්ම. තියෙනවා. ඒක ඉස්සරේ දැන් මම හිතන්නේ. ඔව් දැන් මම අර කොලෙජ් එකේ වැඩ කරන කාලෙත් කියන්නේ අපි කන්ටෙන්ට් එකක් කරා. ඒ කියන්නේ ඇලුම්නයි කට්ටිය ඒ රට ඉඳන් කරන වීඩියෝස් දැන්. ඒ වගේ වීඩියෝ එකක් ඒගොල්ලෝ කරනවා කියන්නේම අර පොඩක් මොටිවේට් කරනවා ළමයින්ව පවා ඩිග්‍රී එකෙන් පස්සේ යන්න නැත්තම් දැන්. එහෙම කන්ටෙන්ට් එකක් කොලෙජ් එක ඇතුලෙන් කරනවා වෙන්න කරන්න බෑ. ඒකට ඒක අනිවාර්යෙන් තියෙන එකක් ඒගොල්ලෝ. සහ ඊළඟට දැන් කියන්නේ මේ මට හිතන දේ තමයි අර මිනිස්සුන්ගේ තියෙනවා දැන් අපි අර නිතර කතා කරන එක ප්‍රාඩෝ එකකින් එන මිනිහා බඩේරුම් කණ්ඩ ආසයි. බඩේරුම් ගන්න මිනිහා ප්‍රාඩෝ එක ගන්න ආසයි. හරි. ඒතර අපි හැම වෙලේම මොකක් හරි චේස් කරනවානේ. මොනවා හරි ඒ කියන්නේ ළඟ නැති දෙයක් වගේ ළඟ නැති දෙයක් චේස් කරන දැන් උදාහරණයක් අපි දැන් චමියන කතා කරොත් දැන් ලංකාවේ බත් එකක් ගන්න චමිට ආසයි. ඒක යහලා මේක හරිද ඉතින් අර මෙහෙ ඉන්නකන් එහෙ යන්න ආසයි. ඔය වගේ එකක් ඉතින් සයිකොලොජි අපි නේද ඒ පැත්තෙන් ගත්තොත් තියෙන්නේ. කෙසේ නමුත් දැන් ඔය ලංකාවේ දැන් විශේෂයෙන් දැන් මේ ඇගීමට අනුව කතා කරොත් එහෙම තරුණයෝ පිටරට යන එක සුදිය ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අනිවාර්යයෙන්. මොකද ඒක මේ බුද්ධි ගලණය වගේ දේවල් නේද දැන්. කියන්නේ දැන් යූත් එක වැඩක් කරලා යූත් එක එළියේදී එහෙ ඉඳන් මීට වඩා වැඩ කරද්දී වෙහි ඉතුරු වෙන ප්‍රශ්නයක් එනවනේ. ලොකු ප්‍රශ්නයක් නෑ. සහ ඉතින් දැන් අපි ඉස්සර කතා කරලා අපේ යාළුවෝ ගත්තොත් එහෙම 5 දෙනෙක් ගත්තොත් එහෙම දෙන්නේ 3 දෙනෙක් අනිවාර්යෙන් එළියේ ඉන්නේ. ඉතින් එයාලකින් විදේශ විනිමයක් එනවා තමයි. නමුත් අර මේ දැන් රටක එන්ජිම වගේ තරුණ අය නේ තියෙන්නේ. ඊළඟට මට තියෙන ගැටලුව සුදිය දැන් අපි හිතමු දැන් රජයක් හරි අලුත් නව රජයක් පත් වෙලා නව ජනාධිපතියෙක් ඉන්නවා මට පේනවා යම් කිසි වැඩ පිළිවෙලක් කරා යනවා. නමුත් අර ප්‍රැක්ටිකලි මම හිතන්නේ තාම මේ ප්‍රශ්නේ ඇඩ්‍රස් වෙලා නැද්ද කියලා මට හිතෙනවා සුදිය. තව මම හිතන්නේ එකපාරට ඇඩ්‍රස් ගන්න අමාරුයි. ඒක ඔක වැඩි උනේ අතර අපි ගත්තොත් එහෙම ක්‍රයිසිස් එකෙන් පස්සේ ගොඩාක් කට්ටිය ඒක ඔප්ෂන් එකක් විදිහට අර අපි දැක්කා නිකන් රට මෙහිම වැටෙන්න පුළුවන් කියලා කට්ටිය ගොඩාක් කට්ටිය බය වෙලා ඒ කියන්නේ අතන මම channel එක රන් කරන හින්දා දන්නවා. කියන අපිට ඒ කාලේ තර මාළක එහෙන් වීඩියෝස් දාද්දී channel එක අප් වෙලා තියදී ගොඩාක් කට්ටිය ඒ ප්‍රශ්න අපෙන් අහනවා. ඒ කියන්නේ අපි ඒගොල්ලන්ගෙන් කියන්නේ අපි ගත්තොත් හින්දා මෙහෙම අඳුර කවුරුත් නෙමෙයි. යා මැසේජ් එක දාලා අපෙන් අහනවා මොකද්ද ඔය කියන්නේ අපි නිකන් මෙහි තියෙන ඔක්කොම නිකන් අතෑරලා මෙහෙම UK ආවොත් ඉන්න පුළුවන්. දැන් අපි ඒ වගේ ප්‍රශ්නයක් කොහොමද අපි නිකන් අපි කියන්නේ කොහොමද ඒක අමාරුයිනේ. දැන් ඔක හැම වෙලේම අහන එකක් තමයි මොකද්ද හොඳම සිටි එක මේ ජීවත් වෙන්න UK වල. ඒක මාළක කියනවා මේ මාත්තාම හොයනවා මචං මෙහෙම මොකද්ද හොඳම සිටි
අර ගොල්ලෝ අහනවා දැන් මාර අමාරු ප්‍රශ්න සමහරවිට ෆැමිලි ප්ලේ වල මම ඔක්කොම ටික මේකේ තියලා විශේෂයෙන් අපේ දැන් ළමයින්ට මොකක් හරි ෆියුචර් තියෙයි කියලා එන්නේ නේද ඒ වගේ එකට අපිට උත්තර දෙන්න බෑනේ හරිම කියන්නේ අනික තමයි මට තේරුණ දේ තමයි දැන් සමහර අය අන්නහසි ගන්න කැමති සමහර අය අන්නහසි ගන්න කැමති නෑ වගේ සීන් එකක් කියන්නේ දැන් හොඳම කිව්වහම සමහරලට අපිට හොඳම එක නෙමෙයි අනිත් අනිවාර්යයෙන් වෙනස් වෙනවානේ ඉතින් අර දැන් සමහරල කට්ටිය රිපෝට්ස් ගන්නවා UK වල ජීවිතේ හොඳම මේ රිපෝට් එක කරනවා කියලා හොඳ මේක නමුත් සමහරට ගියාම අපි හිතන දේ නෙමෙයි එහෙම තියෙන්නේ අර ඒක නිසා සමහරට මම මෙහෙම එකකුත් දකිනවා සුදිය දැන් ඔය ගෲප්ස් තියෙනවානේ රට යන ගෲප්ස් තියෙනවා ඒ වගේ අත්දැකීම් බෙදා ගන්න ඕනේ දැන් සමහර වෙලාවට සමහර අය අත්දැකීම් දානවා හැබැයි මම මේ අපේ කමියුනිටි එක ඇතුලේ දැක්ක කතාව තමයි අර දැන් ඔයාලට උනත් දැන් මැසේජ් එකක් දාලා ඔයා උත්තර දුන්නාම ආය සමහරලට දිගට ප්‍රශ්න අහනවා සමහරට දැන් ඒ ප්‍රශ්නෙට උත්තර දුන්න නැතුනොත් එහෙනම් ඔයාලා දොස් කියන්න හරිද මොකද එයාලා තීරුම් ගන්න නැහැ මේ අනිත් අයත් වැඩත් එක්ක ඉන්නේ කියලා. ඒතර මම දැක්ක දේ තමයි අපේ ඔය කමියුනිටි එක ඇතුලේ විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකන් මේ සිංහලීස් කමියුනිටි එක ඇතුලේ සමහරට උදව්ව ගන්න දන්නේ නැති ගන්න විදිය තියෙනවා මොකද ප්‍රශ්නයක් තියෙනවා. සහ සමහරලාට දැන් ඔය රට යන එකේ දැන් ගොඩක් කරලා Google කරලා දැනගන්න පුළුවන් දේත් සමහරලාට නේද රටින් කට්ටියන් අහනවා. එතකොට අර දැන් සමහරලාට අපි හිතන්නේ අපි විතරයි ප්‍රශ්න අහන්නේ කියලා. ඔව් නේ. ඒ වුණාට තව 100ක් විතර ප්‍රශ්න අහනවා. ඔව් අනිවාර්යයෙන්. ඒක අර මට ගොඩක්ම තේරෙන්නේ මම අර මම channel එකේ හැන්ඩල් කරනවා විතරනේ. කියන්නේ content එක දානවා එහෙමනේ. ඒක දැන් ඒ ප්‍රශ්නෙට මට උත්තර දෙන්න බෑනේ. දැන් ප්‍රශ්නෙට උත්තර ගන්නනේ අරුවත් ඒ පැත්තෙන් කෝල් එකකින් තියාගෙන දැන් උත්තර දානවා. ඒ ටයිම් එක ඔක්කොම. ඒ කියන්නේ වෙලාව කොහොමද වැඩ කරලා ඉවර වෙනවා ඔක්කොම ටික එහෙම බලන්න සහ ඊළඟට සුසි දැන් සමහර අයගේ මෙහෙම එකක් තියෙනවා දැන් එක කකුලක් මෙහි එක කකුලක් එහි එහෙමත් තියෙනවා දැන් එහෙම මේ මොකක් හරි වුණොත් මෙහි බෑකප් එකක් තියෙනවද අර එහෙම දෙගිඩියාව තියෙනවා දැන් මමත් අරගෙන මම කලින් මම යන්න try කරලා process එක පටන් අරන් දැන් ඒ වගේ දැන් මටත් යනවා දැන් මට මෙහි opportunities තාම තියෙනවාද වැඩක් කරන්න පුළුවන් ඒක මොකක් හරි වැඩක් ඒ අතර සෙට් කරනවා හිතනවා මේ තව වැඩක් මේ වගේම කරොත් එහෙනම් මේක ඇතුලේ මොකක් හරි වැඩක් කරන්න පුළුවන් කියලා සායි බලනවා අය අර ඒ වගේ දැන් අර මයින්ඩ් සෙට් එක shift වෙද්දී දැන් මේ වැඩේ ගන්න කොට අමාරුයි වැඩේ ගොඩාක්ම ඒ කියන්නේ මට අර උලංගම යාළුවා හින්දා මට කිව්වෙත් ඒක දැන් එහෙම මචං ඔබ දැන් මෙහිටයි තියෙනවා නම් ඒක කරන්න එපා ඒකත් අර fully මේක නිකන් අර මේක ගත්තොත් දිශේකම යන්න ඕනේ ඒක ආයි මෙහි හිටියානම් ආරක මේවා කරා නම් මේ මයින්ඩ් සෙට් වලින් නෑ ඒ කියන්නේ ඇප්ලයි කරනවා නම් ආයි මේක කරනවාමයි කියනකේ කරන්න ඕනේ කියන්නේ අනිවාර්යයෙන් ඒක හොඳ දෙයක් සුදිය දැන් ගොඩක් වෙලාට ඒ අදහස එනවා දැන් ඒකනේ දැන් අර සමහරවල් මම දැක්ක TikTok එකේ තර අර ලංකාවේ ප්ලේන් එකක් කොහොම යනකොට අර අපේ ලංකාවේ ප්ලේන් එක කියලා අර ඒ කියන්නේ ඒ ගියාම ලංකාව ගැන අගේ දෙනවා වැඩි නෑ අනිවාර්යයෙන් දැන් ඕක දැන් එහි ඉපදිච්ච දැන් ළමයි කරි පොඩි කාලේ අවුරුදු 10න් වගේ ගිය කෙනෙක් හරි වෙනස් වෙනවා අපි මචං දැන් අවුරුදු 25 විතර ගියාම දැන් මේකනේ මචං අපි ඔක්කොම ටික තියෙන්නේ ඔව් අපි කන්න බොන්න විදිහ අපි ආස කරන දේවල් එතකොට යාළුවෝ සෙට් එක ඔක්කොම හරි එතකොට නිකන් කියාව ඉතින් ඒක අර අපිට මිස් වෙනවා අනිවාර්යයෙන් අපි වෙනම ගිහිල්ලා වෙනම විදියක වෙනම සිස්ටම් එකක මිනිස්සුන්ට එක්ක ඉන්නේ සාසුතිය දැන් අපිට මේ සෝෂල් මීඩියා වල පේන්නේ නැති දෙයක් තියෙනවා සමහරලාට රට ගිහිල්ලා ඒ කියන්නේ IELTS පාස් වෙලා රට ගිහිල්ලා ආපහු ලංකාවට එහෙම නැත්නම් ආපහු අපි හිතමුකෝ හිටපු රටකට යන එහෙම යන ඒවා ඕන තරම් තියෙනවා. එහෙම මගේ යාළුවෙක් මේ ළඟදී ඒවා හම්බුණා. ඔය චාමිය රට යන්න කලින් මේ පොරත් කැනඩා ගිහිල්ලා මාස දෙකක් විතර ඉඳලා ඒ කියන්නේ ඇවිල්ලා. හැබැයි අර මේ පොර රිග්‍රෙට් කරන්නේ නැහැ ආපු එක හැබැයි. අර මෙන්න ඉගෙන ගන්න ගිහිල්ලා තියෙනවා. ඔව් ඉගෙන ගන්න ගිහිල්ලා ජොබ් එකක් හම්බෙන්නේ නැතුව ඔන්න වගේ පොඩ්ඩක් අමාරු වෙලා මේ එහෙම ඇවිල්ලා. ඔව්. හැබැයි අර විදා කතා රජිත් කිව්ව දැන් ඊළඟට මේක නිකන් පේ කරා නම් අර ආයි එන්න බෑ. ඔව්. ඒතකොට අර මුළු කාලෙම නිකන් අර එන්න තිබ්බ ඔපචුනිටි එකේ ආවේ නෑ වගේ ඒ විදියට හොඳයි කියන තමයි දැන් පොරගේ පැත්තෙන් කියන්නේ මේ ආපු සම්බන්ධය. එහෙම වෙන්න පුළුවන්. නෑ ඒක මටත් අත්දැකීම් තියෙනවා personally in my life also I have the same experience. අර එක එක්කෙනාක දකින්න විදිහ දැන් මම දකින්න දේ තමයි දැන් මේ අපි හැමෝම හොයන්නේ ජීවත් වෙන්න ක්‍රමය.
හොඳට ජීවත් වෙන හොඳට ජීවත් වෙන්න එකක් තමයි දැන් ඔය රට ගිහිල්ලා හරි මොකද අපිට පේන ආර්ථික කාරණේ නිසා පස්සේ තමයි quality of life එක හරි ගොඩක් අයට පේන සමහර අය ඒක ඉස්සෙල්ලා පේනවා. දැන් උදාහරණයක් දැන් සමහර අපි තුමු ජපාන් වගේ රටක ඉන්න කෙනෙක්ට දැන් අපි සමහර ලංකාවේ ඉන්න කෙනෙක්ගේ ඩ්‍රීම් එක තමයි ජපාන් වලට යන්නේ. දැන් මට අත්දැකීම තියෙන සමහරවල් ජපාන් වල ඉන්න කෙනාගේ ඩ්‍රීම් එක තමයි එක්ක නිව්සීලන්ත වගේ ටිකක් යන එක. වෙන රටකට යන්නේ. මොකද සමහරට වර්ක් ස්ට්‍රෙස් එක වැඩි, කල්චර් එකත් එක්ක එහෙම ප්‍රශ්න තියෙනවා. ඉතින් අර සමහරවල් මේක ඉවරයකුත් නෑ. නෑ ඒක මචං මම මොකද ප්‍රෝග්‍රෑම් එකක් දැක්කම මොකද මේ සෝෂල් මීඩියා එකෙන් දැන් ජපානයේ අපේ කට්ටියක් නෙමෙයි. ජපානයේ ඒගොල්ලන්ගේ කට්ටියනේ යූත් එකක් ඉන්නවා. දැන් ඒගොල්ලන්ටත් අර වර්ක් කල්චර් එක සෙට් වෙන්නේ නෑ. ඒගොල්ලෝ බලලා යුරෝප් වලට කියන්නේ මොකද අරගොල්ලෝ ගොඩාක් අර වැඩ කරනවා කියලා ඉන්නේ. එතකොට දැන් ඒකේ අර ඒගොල්ලන්ගේ ඩිස්කෂන් එකක් තියෙනවා. ඒක ඇතුලේ දැන් ඒගොල්ලන්ගේ යූත් එකත් බලනවා මේ එළියට යන්න. අපි දැන් මේ බලනවා ජපානයේ බලනවා අම්මා මේ හොඳම රටක් කියලා. ඔව්. දැන් අරගොල්ලන්ගේ බැලුවාම ඒගොල්ලන් යවුවා මේගොල්ලෝ බලන්නේ මේ කොහොමද යන්න පුළුවන් කියලා. يعني හැමෝම නෙමෙයි උතර ඒක ඩිස්කෂන් එකක් තියෙනවා දැක්කම අනිවාර්යයෙන්. සහ දැන් මේ රට යන්නේ නිසා අලුත් නිකන් අමුතු තිබ්බේ නැති ව්‍යාපාරات වෙනවා. අනිවාර්යයෙන්. දැන් ගොඩක් වෙලා උදාහරණයක් දැන් තියෙනවා මෙහි ඉඳලා නිකන් අර බඩු පැකට් කරලා යවන. දැන් ඒක ඉස්සර ඉතල කොමන් නැහැ. දැන් ඒක ලොකු ව්‍යාපාරයක් විදිහට යනවා. ඊට පස්සේ දැන් ඔය වැඩිහිටි නිවාස ගත්තොත් එහෙම දැන් ගොඩක් ඔය සුදී ප්‍රොජෙක්ට් ගහගෙන යනවා වැඩිහිටි නිවාස. හේතුව ගොඩක් තරුණ අය එළියේ ඉන්නේ අමලසත්ල මෙහි ඉන්නේ. ඒතර වැඩිහිටි ඉස්සරහට වෙන්න පුළුවන් දෙයක්. ඒ වැඩිහිටි නිවාසයකට දාන්න නැහැ නිසා අපේ කල්චර් එක අනුව ඒක වෙනකොට අර කෙයා හෝම් වගේ නිකන් පොඩි රීබ්‍රෑන්ඩ් කරලා එහෙම හදන එකක් ඒක අර වෙනම අවුල් විදිහට කතා කරන්නේ. නමුත් ඒක අර දැන් අපේ කල්චර් ගැලපෙන්නේ නේ. පොඩ්ඩක් දීලා තියෙන කතන්දරයක් තියෙනවා. මේ සමහර රටේ ඉඳන් මෙහෙට කේක් කියවනවා අර කලින් කාලසීටි එකක් තියෙනවා. මටත් ඇඩ්ස් පේනවා අපි සර්ප්‍රයිස් කරනවා. මේ අර ඒ වගේ අර අපි කලින් දැකපු නැති කල්චර් ෂිෆ්ට් එකකුත් මේක ඇතුලේ ඒක තමයි මම කර කන්ටෙන්ට් වලින් පේනවා නේද? දැන් අපි ගත්තොත් එහෙනම් දැන් අපි දකිනවා මේ අපේ ළඟම මිනිස්සු එහි කරන්නේ මොනවද කියලා. ඔව්. ඒකයි පොසිටිව් සයිඩ් එක ගොඩක් දකින්නේ. ඔව්. ඒ වුණාට අපිට පේනවනේ ඒක අපි ඒකට ගියාම පේනවනේ. ඒක සමහරකට ඒ රටේ නෝමල් ලයිෆ් එකනේ බලන්න. අපි අපේ රටේ ඒ ලයිෆ් එක අර මැච් කරලා නැති වුණාම මේක ප්‍රශ්න අනිවාර්යෙන් තියෙන දෙයක් නේ. තව දෙයක් තමයි දැන් මේකට නිසි නියාමනයක් තියනවද කියන ගැටලුව තියෙනවා. මොකද හේතුව සුදියා දැන් මේ ළඟදිත් මට කතා කරා මට ඕෆ් ද කැමරා කියන්න බැරුණා මම දැන් කියන්නේ මේ ටැමිල් ළමෙක් සත්‍ය නමයාගේ. ඉතින් කවුරු හරි කියලා තියෙනවා සුදියා දැන් මෙයාව අරගෙන යනවා එංගලන්තේ ලක්ෂ 3ක් හරි එහෙම ගන්නේ මේ රසාව දෙනවා කියලා. හැබැයි කැච් එක තියෙන සුදී එයාව ඉස්සෙල්ලා උගන්ඩාවට තමයි අරන් යන්නේ. උගන්ඩාවේ අරන් ගිහිල්ලා දවස් 3කට කොයිද ට්‍රේනින් එකක් කරලා මොකක්ද ඉන්ජෙක්ෂන් එකක් ගහනවලු. මේ මෙයා කිව්ව විස්තරේ මම දන්නේ හරිද නැද්ද කියලා. එයාට කියලා තියෙන එකක් එහෙම. ඊට පස්සෙලු මේ එයා යූ කියලා යන්නේ. ඉතින් මම ඇහුව කතන්දරේ තමයි දැන් මොකක් හරි ගැරන්ටි එකක් තියෙන්න එපේ. කවුද දන්නේ මේ උගන්ඩා කියලා අතහැරලා දාලා අනිත් කට්ටිය ඉතින් යන්න පුළුවන් නේ පුළුවන් අපි බලන විදිහට. ඉතින් මේ වගේ ස්කෑම්ස් ගොඩක් තියෙනවා. ස්කෑම් වලට අහු වුණ මිනිස්සු ඉන්නවා. සමහරට තමන්ගේ සන්තකයේම වියදම් කළා හල්ලි පොලියට අරගෙන එහෙම එනේවත් නේ. ඉතින් අර මම දැනට ඕක දකින්න දේ තමයි අපි දැන් කමියුනිකේෂන් සයිඩ් එකකින් ගත්තොත් එහෙම අර මේක ගැන දැනගන්න හරියට කන්සල්ට් කරන්න තැනක් තියෙනවා කියන්නේ. මේ තියෙනවා අර විදේශ සේවා ඒ දේවල් තියෙනවා. නමුත් සමහරට මිනිස්සු ඒව ඇක්සස් කරන්න දන්නවද නැති ප්‍රශ්නයක් තියෙනවා. يعني ස්ටුඩන්ට් කල්චර් එක ඇතුළේ නම් ළමයි අපි අපිට ඕන අපේ යාළුවෙන් අහන්න පුළුවන් ඒක තියෙනවා අනිවාර්යයෙන්. ඒ කියන්නේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඇද්දි අනිවාර්යෙන් අර කලින් කිව්වත් වගේ ඉස්කෝලේ කාලේ හරි ගිය යාළුවෙක් අපේ කන්ටැක්ට් කරලා අහන්න පුළුවන් ඕනනම් ඉන්නවා එහෙම. මොකද කියන්නේ ප්‍රොසෙස් එක හරිය නිකන් අහන්න පුළුවන්. කතා කරලා. අර අනිත් විදිහට ජොබ්ස් වලට තමයි ගොඩක් වෙලාට ඕකේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. වෙනස් කරන්න කට්ටිය. මොකද හේතුව එයාලා ගොඩාක් වෙලාට ඉලක්ක කරනවා සාමාන්‍යයෙන් අර බ්ලූ කොලර් වර්කර්ස්ලා වගේ ඉන්න. ඒ කියන්නේ අර එහෙම ඒ කියන්නේ මං කියන්නේ අර එයාලා ටග් ගාලා ඩිටෙක්ට් කරනවා මෙයාට මේ ගැන දැනීමක් නැහැ. මේ අල්ලගන්න ලේසි යන්න හරියට හරි. අර අල්ලගන්න ලේසි වගේ පිරිසක්. මම හොඳට ඒක දැකලා තියෙන පෞතිගේ අහිංසක මිනිස්සු ඒ අල්ලගන්න ලේසි වගේ කට්ටියට ටග් ගාලා ඩ්‍රීම් එක විකුණනවා.
අනික ඊට පස්සේ කියන දේ තමයි සුද්ධ ගොඩක් වෙලා යාළුවෙක් කරා තමයි එන්නේ. අරයාගේ කවුරු හරි ඥාතියෙක් හරි කියලා තමයි එන්නේ. සහ ඊට පස්සේ කෙලින්ම කියන ඔයාට විශ්වාස නැත්තම් කරන්න එපා මේක. කියලා අර එහෙම අනිත් දැන් ගොඩාක් මේවා දාන ගත්තා දැන් මේ සැලරි එක ගැන කිව්වොත් එහෙම ලංකාවේ ගන්න ද සැලරි එක කියන්නේ. ලංකාවේ 100% අපි දැන් මේ වෙලාවේ අපි නිකන් මේ විතරක් බැලුවාම ලක්ෂ 2.5ක් කියලා කියනවා ලංකාවේ ඇතුළේ ලෝක ගානක් කරලා තේරෙනවා. ඔව්. සමහරවිට ඒ රටේ මේ වැඩි කරගන්න ඊ ගාන මදි වෙනවා කියලා. 100% අන්න ඒක හොඳම දෙයක්. දැන් සුදියා හොඳ පොයින්ට් එකකට ආවේ. දැන් ඔය අපි රට යන මේ මාතෘකාව ඇතුලේ එකක් තමයි ගාන හදලා බලන්නේ නැහැ සමහරවල්. දැන් ලසුදෙක් වගේ දැන් ලක්ෂ 2ක් වගේ පඩිය ලක්ෂ 3ක් කීත කියලා කියනවා. ලංකාවට සුපිරි පඩියක් නේ. අනිවාර්ය පඩියක් නැත්තරම හොඳ ඉතා සුපිරි පඩියක්. හැබැයි ඒ ගතෙන් ගත්තම සමහර රෙන්ට් එක ගෙවා ගන්න බෑ හැමෝම. ඒ එක්ක කාලා රෙන්ට් එක ගෙවලා ඒ ටික කරාම ඉතුරුක් ඇත්තෙම නෑ. මොකුත් කරන්න වෙන්නේ. ඉතින් අර මේක ඇතුලේ ඒ වගේ අර ගොඩක් ඉෂුස් තියෙනවා. ඉතින් අර ඒක හරියට කන්සල්ට් වෙනවද? ඒක මම හිතන්නේ අර තොරතුරු එන මදිකම තමයි තියෙන්නේ. මදිකම තියෙන සමහරට තොරතුරු දැන් අපි ඔය කියන්නේ ඉන්ටර්නෙට් එකේ අපිට උනත් දැන් සමහර ප්‍රශ්න අහනකොට අපි හිතනවා මේක Google කරලා බලන්න පුළුවන් කියලා. හැබැයි සමහර අය ඒක බලන්න දන්නේ නැති කට්ටිය තියෙන්න පුළුවන්. ඇක්සස් එක ප්‍රශ්න තියෙනවා. දැන් මොකද සමහරලාට අපි කොච්චර ඉන්ටර්නෙට් එකේ තොරතුරු තිබ්බත් තාම සුදියා ලංකාවේ තියෙනවා කාගෙන් හරි අහලා තහවුරු කරගෙන ඒක තමයි පොර හිතටත් අපිට හොඳ හරි මොකද්ද මේ අන්නේ කෙනෙක් කියන එකක් තමයි මෙයා කිව්වා කියන එක අර උඩ දාගෙන බලන්න අපිට. අන්න හරි. සහ ඊළඟ තියෙන දේ තමයි සමහරලාට ගොඩක් කටින් ඉන්ටර්නෙට් එකේ තියෙන හැමදේම ස්කෑම්ස් තමයි තියෙන්නේ කියලා. එහෙම ඒවා තියෙනවා. නමුත් අර තොරතුරු හොඳ මේ රාජ්‍ය වෙබ්සයිට් ගත්තාම ඒ වගේ තියෙනවා. ඉතින් අර නෑ ගොඩක් දැන් අපි ගොඩක් ඉන්ෆෝමේටිව් වීඩියෝස් කරා. නමුත් දැන් channels තියෙනවා අනිවාර්යෙන් දැන් මොන කෙනෙක්ට බලන්න පුළුවන් channels තියෙන. ඒ රටවලට අදාළ channels තියෙනවා. මම රටවල එක කිව්වේ දැන් අර හැමතැනම අපේ කවර ඉන්නවා කියන එක. මොකද දැන් අපි කියන්නේ simple content එකක් මේ Q&A එක ඒ අපිට අහපු ප්‍රශ්නයක් අර කොන්ටි කපන්න කීයක් යනවද වගේ කියන්නේ. දැන් ඒකට ගාන කිව්වහම දැන් මම නිකන් කමෙන්ට් වල බැලුවාම අනිවාර්යෙන් රටවල් 10කවත් අපේම කමෙන්ට් කරලා දිනවා මෙහෙමයි. ජපානයේ මේ ගාන. ඊට පස්සේ ඒකම දාගෙන අර කලින් ලංකාව මිස් වෙනවා වගේ හන්දේන් කියපුවා මේ මෙච්චර ගානක් කියන්නේ 150යි. හරි එකම කට් එක කපන්න. කොඩිය දාගෙන කට්ටිය. මොකද්ද රට කට්ටිය කොහොමද කියනවා ඩුබායි වල මෙන්න මේ ගාන යන්නේ කියලා. ඊයේ කොණ්ඩේ කියපුවා මෙහෙම. පොඩි දේවල් වලින් මේ අපි ට්‍රැක් කරන්න පුළුවන්. මම ඇත්තටම බලාපොරොත්තු වෙන ඒ කන්ටෙන්ට් එක එහෙම එකක්. බලාපොරොත්තු දැන් අපි UK කමියුනිටි අපිට ඒකනේ අපි බලාගෙන කරන ටික. අපේ රීච් එක ඒකනේ. දැන් අර වගේ මේ නැති තැන් නිව්සීලන්ත වල මෙහෙමයි. ඔස්ට්‍රේලියාව හරියට නිව්සීලන්ත වල මෙහෙමයි. අර මෙහෙමයි. අර ගොඩාක් කට්ටිය يعني ගොඩාක් කමෙන්ට් තිබ්බ එකට අර ගාන දාලාගෙන. අර ෆැමිලි වල අපි ට්‍රැක් ගාලා ඒක. සහසුද්ධිය දැන් තව ප්‍රශ්නයක් මම ගන්න. දැන් ඔයා ගිහිල්ලා තියෙනවා පෝලන්ඩ් හිටියා. ඉන්දියාවේ මං හිතන්නේ සෑහෙන කාලයක් හිටියා. සෑහෙන කාලයක් මාසයක් ඉතින් ඔව් මා සෑහෙන කාලයක් ඒ කරා කියන්නේ ගොඩක් වට විදේශ අත්දැකීම් තියෙනවා. දැන් ඔයා පර්සනල් ගත්තොත් ඔයාට හිතෙනවද දැන් මේ යන ට්‍රෙන්ඩ් එකත් එක්ක ලංකාවේ ඉන්නවට වඩා ගිහිල්ලා ඔයා ෆොටෝග්‍රැෆි කරනවා ඔයා වීඩියෝග්‍රැෆි කරනවා ඔයා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්. ඔයා හිතනවද ලංකාවෙන් එළිය ගිහිල්ලා ඔයාට ඒ වැඩ ටික කරගන්න පුළුවන් කියලා පර්සනලි? ඒක අනිවාර්ය ඔපචුනිටි එකක් තියෙනවා. ඒ කියන්නේ පොසිටිව් ගත්තොත් අනිවාර්ය ඔපචුනිටි එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක අර chance එකක් අරන් මේ යන එක තමයි. අනිත් එක අපේ ළඟ යාළුවෝ ගිහිලා ආපු යාළුවොත් එක්ක කතා කරලා ඕගොල්ලන්ගේ හරි ඕන එක්කෙනෙක් බාන්න මාර ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. මිනිස්සෙක්ගේ රටක අවුරුද්දක් ගිහිලා අලුතෙන් වාහනයක් කියලා විදිය පවා වෙනස් වෙලා තියෙනවා. හරිද? ඒ කියන්නේ අර බේසික්ස් හැදිලා තියෙනවා. හරි තැනක වැඩක් කරගන්න විදිය, පොලිමක ඉන්න විදිය. හරි ඒ කියන්නේ අර සිස්ටම් එක වෙනස් වෙලා තියෙනවා. කියන්නේ අපි channel එකෙත් ඒකයි. කියන්නේ අපි කිසිම වෙලාවක කියන්නේ නෙගටිව් දේවල් ෆීඩ් කරන්නේ නැහැ අත්‍තරම channel එක ඇතුලේ. කියන්නේ කාටවත් කියන්නේ මේක කරන්න බෑ එහෙම කියලා. මොකද ඒ ඔපචුනිටිස් පේනවනේ. ඉගෙන ගන්න නෙමෙයි අර පොඩි කාලේට අරම ගියත් ඒ කියන්නේ තනිකර මයින්ඩ්සෙට් එක වෙනස් වෙනවා. ඒක අනිවාර්යෙන් පොසිටිව් දෙයක්. සහෘදය ඔයාලා කියනකොට මට මතක් වුණේ ගොඩක් වෙලාවට දැන් ඔය ලංකාවේ ගියාම තියෙන ප්‍රශ්නයක් තියෙන්නේ අර ෆයිනෑන්ෂල් ලිටරසි. ඒ කියන්නේ මම හිතනවා රට යන කට්ටිය අනිවාර්යෙන් හදා ගන්න ඕන ගුණාංගات එකක් තමයි ෆයිනෑන්ෂල් ලිටරසි කියන්නේ. මේ මූල්‍ය සාක්ෂරතාවය. ඒ කියන්නේ කොහොමද දැන් උදාහරණ මෙහි 1000 ඉතුරු කරන්න බැරි එක්කෙනා හරිම අමාරු එහෙ ගිහලා ඩොලර් 100ක් ඉතුරු කරන්න බෑ. හරිද? ඉතින් ඒක නිසා
මම හිතනවා අර අපේ අනුතරම සිලබස් එකටවත් මේ කොහොමද ටැක්ස් කියන්නේ මොනවද? ඒක මම දැන් අපේ ෆැමිලි එකකින් උත්තේ කියන අඩුයිනේ. ගොඩක් වෙලාවට දැන් අම්මලා තාත්තත් අපිට කියන්නේ මනි මැනේජ් කරන්න මෙහෙමයි කියන එක එන්නේ නැහැ නේ. ගොඩක් වෙලාට එන්නේ. මම මේ ළඟ දැක්ක TikTok එකේ සුදියා ඒ කියන්නේ අර මම හිතන වයිට් පේරන්ස්ලා යාලා මේ කියන්නේ අර දරුවෝ දෙන්නට පොඩි කාලේ ඉන්වෙස්ට් කරන්න. ඒ කියන්නේ ඇත්ත සල්ලි වලින් මේ අපිටම ඩොලර් 500ක් විතර දීලා කියනවා මේ ඔයා මොනවට මේක ඉන්වෙස්ට් කරන්නේ. ඊට පස්සේ පොඩි එකෙනා කියනවා මම මේක S&P 500 මේ වගේ ඉන්වෙස්ට් කරනවා කියලා. ඒ කියන්නේ ඒ කල්චර් එකේ පොඩි ඇඩ් කරගෙන තියෙනවා. හැබැයි අපේ කල්චර් එක ඇතුලේ එහෙම මේ දැන් මුදල් ගැන කතා කරන එක වගේ ප්‍රශ්නයක් තියෙනවනේ. උඩ සල්ලි වලට බය සීන් නැති. සල්ලි වලට බය සීන් එකක් තියෙනවා. දැන් සමහර දවස්වල පහුගිය දවස් සෝෂල් මීඩියා ගොඩක් කතා වුණා. අහවල් ගායකයා ලොකු මෙච්චර ප්‍රමාණයක්. ඒක මේ හරි මාර්ගෙන් නෙගටිව් විදිහට ගත්තේ. ඒ කියන්නේ දැන් මේ ගායකයන් හරි නිහතමානී. ගාන ගන්නෙත් නෑ. ගාන ගන්න නැති කෙනා තමයි නිහතමානී. නේ අර ඒ වගේ අර නිකන් අර මනි සම්බන්ධයෙන් අපිට පොඩි නිකන් මම ටැබූස් නිකන් කීපයක් තියෙනවා. අපි කතා කරගෙන හිටියේ නේද සුදි? මනි කතාව ගැන ෆයිනෑන්ෂල් ලිටරසි කියන්නේ. ඉතින් අර ඔය වගේ දැන් මේ ඇයි අපි රට යන්නේ කියන එක ගත්තාම මේක මේ එක දෙයක් නෙමෙයි. දිගලණයට හරි මුදල් එකට හරි විතරක් කොටු කරන්න බෑ. මේක නිකන් අර නේද සුදි මික්ස් සලාඩ් එකක් වගේ. නෑ ඕකේ මම තව එකක් දැක්කද මම තොඳුරේ අපි කැම්පස් එකේ මල්ලි කෙනෙක්. මට ස්කෝලර්ෂිප් එක නම් මතක නෑ. ජපාන් එකද? නෑ සෙම් 7 යුරෝප් සෙම් 4ක් කියන්නේ රටවල් 4ක ඉගෙන ගන්න තියෙනවා. එතකොට යානම් ෆුල්ම ඇකඩමික් සීන් එකේ. තොර ස්කෝලර්ෂිප් එක. ලැන්ග්වේජ් සීන් එකක් තියෙනවා. යාගේ ඒ මල්ලිගේ මේ කොට දැන් රටවල් 4 තමයි සෙම් 4 තියෙන. දැන් ෆිල්ම් මතලා ජර්මනිද කොහේ දැන් ස්පේන් හරි කොහේ හරි. ඒක ඇවිල්ලා මේ වෙන මාතල් එක. ඒක ඇවිල්ලා මේ ස්ටුඩන්ට් ගිහිල්ලා මාස්ටර්ස් කරලා එහෙ PR ගන්නවාද එහෙම එකක් නෙමෙයි. ඒක අර එයා හොයාගත්ත ලැන්ග්වේජස් 3-4කට වඩා පුළුවන්. වෙනම හදාගත් ස්කිල් එකක් පස්සේ ඒ කියන්නේ අපිට අහුවෙන්නේ නැති කෑල්ලක ඉන්න පුද්ගලයෙක්. ඒ කියන්නේ මම පොඩ්කාස්ට් එකක් වල දාලා තිබ්බා. ඒ කියන්නේ ස්කෝලර්ෂිප් එක ගැන මට නම් මතක නැහැ. මේ අර ඒ වගේ තියෙනවාද කියලා ඒක තැන් තියෙනවා මේකේ. තියෙනවා. අන්න ඒක අර දැන් සුද්ධි කිව්ව හොඳ පොයින්ට් එකක්. දැන් රට යනවා කියන එකෙත් දැන් ගොඩාක් කට්ටිය කරන්නේ අර ගේමක් ගහනවා. ඔව් වචනේ වචනයක් පාවිච්චි ගේමක් ගහනවා කියන එකනේ. ඒ ඉතින් එකක් තමයි අර ගේම මොකක්ද කියලා ඩිෆයින් කරගන්න නැහැ කවුරුත්. ෆයිනෑන්ෂල් එකක් තමයි ගේම කියලා ගන්න. මොකද ඊට වඩා කාරණා මම හිතන්නේ තියෙනවා. සහාර මේක ඔපචුනිටි. දැන් ගොඩක් අය බලන් එතරම් ගොඩක් තියෙන ඔපචුනිටිස් ගොඩක් තියෙනවා. අනිවාර්යයෙන්. හැබැයි ඌවහම වාඩි වෙලා හෙව්වහම අර හම්බෙන්නේ මාර වෙනස් සමහරක් කියලා. මාර වෙනස්. දැන් උදාහරණයක් විදිහට අපි දන්නවා දැන් සමහරට ෂෙෆ් කෙනෙක්ට එහෙම නැත්නම් කියාගිව කෙනෙක්ට ඔපචුනිටි වැඩි වෙලා තියෙන්න පුළුවන් ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක්ට. අනිවාර්යයෙන්. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් අර මම දැන් දකින්න දේ තමයි සුදියා ගොඩක් වෙලාට ඔය බ්ලූ කොලර් පැත්ත තියෙන්නේ. මේ බ්ලූ කොලර් පැත්ත තියෙන වර්ක් වලට ගොඩක් ඉල්ලුමක් තියෙනවා. සමහරට උපාධි වලටත් වඩා ඉතින් අර ඒ වගේ එක එක පැති තියෙනවා. සහ අනිත් කාරණේ තමයි ගොඩාක් අය රට යනවා කියන එක සුදි දකින්න අර අපි දානවානේ පාස්පෝර්ට් දෙක එහෙම තියලා ෆොටෝ එකක් දානවා. බෝඩින් පාස් එක දීලා ඕක තමයි දකින්නේ. හැබැයි ඊට එළියේ ප්‍රොසෙස් එකක් තියෙනවා. දැන් IELTS එක අපි කතා කරලා තියෙනවා. IELTS වලට මහන්සි වෙන්න ඕනේ. පේපර්ස් කරනවා. කලින් කතා කරා සුදියා විස්තරේ දන්නවනේ. අන්න ඒ වගේ අර සෑහෙන ප්‍රොසෙස් එකක් ලොකු වැඩක් තියෙනවා. ඒ කියන්නේ ඩොකියුමන්ට්ස් එකතු කරන්න වෙනවා. අර නිකන් අපි මෙච්චර කල් මේ ලංකාවේ හිටියා කියන එක ප්‍රූව් කරන්න තරම් ඩොකියුමන්ට්ස් එකතු කරන්න වෙනවා. ඉතින් ඒක සමහරලාට දැන් ඔය IELTS ක්ලාස් වල තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපි පේපර්ස් කරගෙන යනකොට මොක් එක්සෑම් කරනවා. ඔයා දන්නවා මේ ස්පීකින් තියෙනවා ලිසනින් කොහොම එක දිගට යනවා. ඉතින් සමහර අය නිකන් අර නොකියා කියනවා මෙච්චර මහන්සි වෙන්න ඕනද රට යන්න කියලා. ප්‍රොසෙස් එකේ ඉන්න අමාරුයි ගොඩක් අයට. අර මේක යනවා කියලා විශ්වාස කරන් ඉන්න කට්ටියට යන්න. අනේ වංගු දැන් අර මගේ පැත්තෙන් අර කොහමද දෙපැත්තට අයිඩියා එක තිබ්බහම ඔව් අර ඒතර අරකේ ඉන්න බැංක්ස් තෝරන දැන් කවුරුද රට යන අපි කඩිය කියන. ඔව් කඩිය. එතකොට ඌ මේක දෙන ඕනේ දැන් ඔයා කියන වැඩේ ඕන එකක් කරන අනිවාර්යයෙන් කඩිය දින සෙට් එක දන්නවා. අනිවාර්යයෙන්. මොකද්ද කරන්නේ මේ වෙලාවේ කඩි ගොත් ඒ ස්පීකින් ටෙස්ට් එකද ඕන එකක් කරනවා. දැන් සමහර ගොඩක් මම දැන් තරුණ කට්ටිය දකින්න විශේෂයෙන් ආෆ්ටර් A levels වගේ කට්ටිය දකින්න අර එක්ක ඔයාට gederin බල කිරීමක් හන්දා
මේක කරනවා සමහරවිට ඒතර උනන්දුව නැහැ. සමහරවිට ඉතින් මම ගොඩාක් ආෆ්ටර් ඒ ලෙවල් වගේ කට්ටිය නම් ඇඩ්වයිස් කරන්නේ at least මාස දෙකක් තුනක්වත් කොයි හරි වැඩක් කරා නම් එතකොට ඔයා දන්නවා රියල් ලයිෆ් එක්ස්පීරියන්ස් එක මොකක්ද කියලා. එතකොට ඔයාට නිකන් අර සමහරට එයාටම අවබෝධ කරගන්න පුළුවන්. මොකක්ද ඕනේ කියන එක. මොකද මම දකින්න මම ගොඩාක් ටයිම් තියෙනවා එතන නේද? ටයිම් තියෙනවා. මම ගොඩාක් ඔය වැඩ කරන 19-20 years old කට්ටියගේ ඉතින් තාම යන් අත්දැකීම් ලොකු නැහැ. ඒක නිසා මම කියන්නේ පොඩි අඩුම තරමේ පොඩි එළියට ගිහිල්ලා තනියෙන් ජීවත් බෝඩිම කරේ නැවතිලා නේද? තනියෙන් පොඩි අත්දැකීමක් ගත්තාම මේක අර ඇඟට එන ප්‍රමාණය වැඩි. සමහර අය නම් ඉන්නවා ඒක වෙනම මුල ඉඳලාම රට යන වෙලෙට සෙට් වෙන එක. ඒක එක එක්කෙනාගේ වෙනස් වෙනවා. ඒ නිසා අර මම කියන්නේ අර එක පාත් එකක් නැහැ නේ සුදිය. එක පාත් එකක් නැහැ. ඒ කියන්නේ එක දැන් අපි ගත්තොත් දැන් ඇත්තටම දැන් මට කරන්න බෑ ඌ කරන වැඩ. බෑ. හරියම දැන් මම ගිහිල්ලා දැන් ඌ කරපු විදිහට මේක රට ගිහිල්ලා මේ ගිය විදිහට කරන්න ගියා නම් එහෙම මේක කරන්න බෑ. බෑ. තේරෙනවද? ඒක මොඩල්ස් නේ අපි යනවා. අපි යාළු ළඟ විදිහේ උන් ටික ගත්තොත් එහෙම උන් ඒ රටවල ඉන්න මොඩල්ස් හතරක් නේ. හරිද? හතර වෙන විදිහට කියන්නේ හරිද? කියන්නේ ඒක ඇඩැප්ට් වෙනවා. අපි කවුරු හරි දැන් මම ඔයා කරන විදිහට ඒක කියලා කරන්න ගියොත් එහෙම බෑ. සමහරවිට අපිට ඒක සෙට් වෙන්න නැති නුඹලා. ඒතර වැඩි අවුල වෙනවා වගේදී. අවුල වෙනවා. ගොඩක් ඔය අනිත් දේ තමයි ගොඩක් කතා කරන්නේ නැති මාසුකා සුදිය දැන් රට ගියාම එන මේ මෙන්ටල් ඉෂස් ටික. ඒ කියන්නේ මානසික රෝග ටික විශේෂයෙන්ම ડિප්‍රෙෂන් වගේ තත්වයක් ස්ට්‍රෙස් එක මාර විදිහට තියෙනවා. මොකද සමහරවිට මෙහි වැඩ කරලා එහෙම යන කට්ටිය නෙමෙයි යන්නේ. එතකොට එහෙ ගියාම එකපාරටම අර මේ ස්ට්‍රගල් එකට හුරු වෙන්න සමහර කාලයක් යනවා. බහැපු ගම රේස් එකනේ. බහැපු ගමම රේස් එකේ තියෙන්නේ. දැන් මෙහි පොඩ්ඩක් අපිට ඔන්න මොකක් හරි ඔන්න සෙට් උනා අපි කතා කරත් එක. සෙට් උනාම chat එකක් දාලා මොකක් හරි ඔන්න අවුලක් වුණාම එක්ක ගෙදර දුවන්න පුළුවන් මොකක් හරි ප්‍රශ්නයක් වුණා. අර අපි ගෙදර දුන්න ඔප්ෂන් එක නැති වෙලා නේද? මොකක් හරි අවුලක් වෙච්ච ගමන් 100%. අනිත් අර වාගවත් අය මනි එක ඉඳලා මැනේජ් කරන්න ඕනේ, ස්ටඩීස් එක බලන්න ඕනේ. ඒ කියන්නේ දැන් තනියෙන් හරි කාත් එකක් ඉන්නවනේ ඉන්න තැන ඉන්ඩපේ කෑම හදලා කණ්ඩෝ අස් කරන්නු එක ලයිෆ් එක කියන්නේ රියල්ටි එකනේ. එකපාරටම ඇරෙනවා එකපාරට ළඟ යනවා වැඩි. දොර ළඟ යනවා වැඩි. එතකොට නිකන් මර ටිකක් ෂොක් වෙන ගතියක් තියෙනවා. සා පර්සනලි මටත් ඔය අත්දැකීම් තියෙන සුදිය කියන්නේ. එහෙම දෙයක් තියෙනවා. ඉතින් මම කියන්නේ අන්න ඒක අර පොඩ්ඩක් මේක හොයලා බලලම යන එක තමයි වඩා හොඳ. දැන් IELTS ගත්තාම සමහර අය සුදි අර IELTS කරලා තියාගන්න වගේ. ඔව් කලින් කරලා තියාගන්න වගේ එහෙම සීන් එක. නමුත් IELTS වල තින් අවුරුදු 2යි වැලිඩිටි එක තියෙන රිසල්ට් එකේ. ඉතින් අර ඒ වගේ අර ගයිඩන්ස් එකේ අපි ගොවේ ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි දැන් ටිකක් වෙලා කතා කරලා මම හිතන්නේ අපිට ටයිම් එක ඇති වෙයි. උදේ කාර කරලියත් හොඳයි. ඒක නිසා අද අපි විශේෂයෙන් මේ පොඩ්කාස්ට් එක අර අපේ අලුත් පොඩ්කාස්ට් එපිසෝඩ් එකක් වගේම අපේ අසයින්මන්ට් එකටත් අදාළව තමයි සුදිය අදාළව කරේ. ඒක වැඩි. ඔව් ෆ්‍රී විදියට අපි ගියේ. මේ ෆ්‍රී එක ඇතුළේ අපි ගොඩක් දේවල් කතා කරා. රට යන්නේ ඇයි ඒකේ තියෙන ෆයිනෑන්ෂල් ෆැක්ටර්ස් IELTS සම්බන්ධයෙන් පොඩ්ඩක් නේද අපි ක්ලාස් සම්බන්ධ කරා. IELTS කරනවා නම් කවුරු හරි කියන්න. ඉතින් ඒ දේවල් අනිවාර්යෙන් කරනවා නම් කියන්නේ. ඔව් ඒ දේවල් අපි කතා කරා. ඒ වගේම ඉතින් විශේෂයෙන්ම දැන් සුදී සම්බන්ධ කරගත්තේ යට විදේශගත අත්දැකීම් තියෙනවා. නිකම්ම YouTuber කෙනෙක් නෙමෙයි. එයාට විදේශගත අත්දැකීම් තියෙනවා, ඉන්ටර්න්ෂිප් කරලා තියෙනවා, ඉන්දියාවේ ඉන්ටර්න්ෂිප් කරලා තියෙනවා, අයිසෙක් එකේ හොඳ සමාජිකයෙක්, කැල්ල විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. ඉතින් ඒ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්. ඉතින් ඒ වගේ අර එක්ස්පෝෂර් එකක් තියෙන නිසා තමයි මම අදතරම අද සුදිට එන්න කියලාත් කිව්වේ මේ අපේ එපිසෝඩ් එකට. ඉතින් ඔයාලා අමතක කරන්න එපා සුදිර ෆර්නැන්ඩෝ, මාල්ක ජයවර්ධන මේ කට්ටියව සෝෂල් ට්‍රැවල් ලිත් එක මත තියාගන්න. විශේෂයෙන් ට්‍රැවල් ලිත් එක බ්‍රෑන්ඩ් එකේ ඒක පර්සනල් account උත් තියෙනවා. ෆලෝ කරන්න පුළුවන්. ඉතින් සුදිර බොහොම ස්තුතියි අද දවසේ අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට. එහෙනම් thank you very much. අපි ඊළඟ එපිසෝඩ් එකකින් වන්දම අලුත් වැඩක් කරමු. අපේ රට ඉන්න යාළුවන්වත් පුළුවන් නම් සම්බන්ධ කරගෙන අනිවාර්යෙන් අපේ ඉන්නවා කීප දෙනේ. එහෙනම් බොහොම ස්තුතියි. අපි ගිහින් එන්න. thank you.